ඉතින් වෙනද වගේම අදත් අලුත් දවසකින් අපි වැඩ පටන් ගමු. ඉතින් හැමෝටම සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් 2025 වර්ෂයේ අවසාන දවස් කිහිපය තමයි මේ ගෙවිලා යන්නේ. ඉතින් අපි 2025 වර්ෂය ගැන කතා කරද්දී ඇත්තටම අපි මේ අවුරුද්ද මොනවද අපිට කරගත්තේ? අපි මොනවද දියුණුවක් උනේ? අපි මොනවද දියුණු වෙන්න කළේ කියලා කල්පනා කරද්දී ඇත්තටම මට නම් මගේ හෘද සාක්ෂියට එකඟව සතුට වෙන්න පුළුවන් මේ අවුරුද්දේ යම් කිසි දෙයක් මම කරගත්තා කියලා. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මම හිතනවා ඔයාලත් මේ අවුරුද්දේ යම් කිසි දෙයක් ඔයාලට ඔයාලගේ ජීවිතේට එකතු කරගන්න ඇති කියලා වැරදි අඩුපාඩු හදාගෙන. ඉතින් අපි ජීවත් වෙනකොට අපි හැමෝටම එක විදියට ජීවත් වෙන්න බෑනේ. අපි හැමෝටම ප්‍රශ්න එනවා, බාධක එනවා, ඒ වගේම අභියෝග එනවා. අපි ඒවට මුහුණ දෙන්න ඕන. මිනිස්සෙක් ගත්තට පස්සේ තවත් මිනිස්සෙක් කරන කියන දේවල් අත්දැකීම් අභියෝග එකිනෙකට වෙනස්. ඉතින් මම මගේ ජීවිතේ ලැබුණ අභියෝගات එක්ක මම හිතනවා මම හිතට එකඟව මම සතුටු වෙනවා මම මේ දේවල් වලට හොඳින් මේ අවුරුද්දේ මුහුණ දුන්නා කියලා. ඉතින් මේ අවුරුද්දේ මම කරපු වගාවක් තමයි මේ ඔයාලා දකින්නේ බඩිගිරුඟු වගාවක්. නමුත් අර පහුගිය කාලේ තිබ්බ වර්ෂාවත් එක්ක මට මේ වගාව හරියට කරගන්න බැරි වුණා. මොකද මම කරන රැකියාවයි වර්ෂාපතිනයි දෙකම හරස් වුණා මගේ මේ වැඩේට. නමුත් මං පොදුවේ සතුට වෙනවා මගේ සමස්තයක් වශයෙන් ගත්තොත් මේ අවුරුද්දේ කරපු වැඩ ගැන කල්පනා කරලා බලද්දී 60කට වඩා වැඩියෙන් මම සාර්ථක වෙලා තියෙනවා මම මේ අවුරුද්දේ කරපු දේවල්. ඉතින් ඔයාලට දැනගන්නත් එක මම කියන්න කෙටියෙන් මම මේ අවුරුද්දේ මොන දේවල්ද කරේ කියලා. ඉස්සලම කියන්නේ මම පළවෙනි අවුරුද්ද ලැබපු ගමන් මම පුරුද්දක් වශයෙන් මම යනවා රුවන්වැලි සෑයට, ඒ වගේම ජේතවනාරාමයට, අබේගිරියට, ඒ වගේම ජයශ්‍රීම බෝධින් වහන්සේ වඳ පුදා ගන්නත් මම අනිවාර්යයෙන්ම අමතක කරන්නේ සෑම අවුරුද්දකම පළවෙනි මාසේ. ඒව විතරක් නෙමෙයි මම සාමාන්‍ය මගේ පුරුද්දක් වශයෙන් මම රැකියාවක් කරන කෙනෙක් වශයෙන් මම සෑම නිවාඩුවකටම පුළුවන් තරම් එක දවසක් හරි මම මේ පුණ්‍ය භූමියට එහෙම නැත්නම් අපේ පොද බිමට යන්න මම අදිෂ්ඨානයක් කරලා තියෙනවා. ඒ වගේම තමයි මම try කරනවා උපරිම try කරනවා නිවාඩුවෙන් එක දවසක්වත් එවැනි සිද්ධාස්ථානයක් මම පුදා ගන්න. ඒක තමයි මම මේ අවුරුද්දේ කරපු පළවෙනිම මගේ සාර්ථක වැඩ. මම ඒක මාස කිහිපයක් එක දිගට අකණ්ඩව කරගෙන ගියා. ඒ වගේම තමයි මේ අවුරුද්දේ මම ගෙදර වත්තේ මේ වගේ ගොවිතැනක් කරා. ඒ කියන්නේ අපි කියමු කෙහෙල් වගාවක් ආරම්භ කරා. ඒ වගේම පොල්පල හිටෙව්වා. ඒ වගේම සුළු භෝග වශයෙන් ওই බඩේරිඟු මිරිස් තක්කාලි වගේ දේවල් හිටෙව්වා. ඒ වගේ යම්කිසි දේවල් මම ලබාගත් අත්දැකීම් අපිට හැම දෙයක්ම කරන අපි හැමදේම සාර්ථක වෙන්නේ නැහැ මචල්ලා. ඒ කියන්නේ අපි ජීවිතේ කරන හැම දෙයක්ම අපිට සාර්ථක වෙන්න කියලා අපිට නියමයක් කරන්න බෑ. යම්කිසි දෙයක් අසාර්ථක වෙන්න පුළුවන්, සමහර දේ සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි අපි මොනවා හරි දෙයක් කරන එක තමයි වැදගත්. අපිට ඒ දේ හරි ගියොත් ඒක දිගටම කරගෙන යන්න පුළුවන්. අපිට ඒ දේ වැරදුනොත් ඒ වැරද්දෙන් අඩුපාඩු අත්දැකීම් අරගෙන ඒ දේ ජීවිතේට අපිට ඉස්සරහට යන යම්කිසි දෙයක් ඉගෙනගෙන හදාගන්න පුළුවන් වැරද්දක් අත්දැකීම් වලින්. ඉතින් කෙහෙල් ගස් තමයි මම ගොඩක් හිටවලා තියෙන්නේ මේ මගේ වත්තේ. ඒ වගේම පේන්නේ දොඩම් ගහක්. ඒ වගේම කටුවනෝදා හිටවලා තියෙනවා. මම මේ අවුරුද්දේ මේ හිටවපු දේවල් තමයි මේ ඔය කටුවනෝදා ගහයම පොඩි පැලයක් මම ගෙනලා හිටේ පොර දාලා මේ අවුරුද්ද ඇතුළත මම යම්කිසි තරමකට ඒක උස්මහත් කරලා ගත්තා. කෙහෙල් ගසොත් මේ අවුරුද්දේ බහුතරයක් මේ අවුරුද්දේ හිටපුවා. නමුත් පොල් ගස් නම් අවුරුද්දෙන් 3කට කලින් මම හිටපුවා. බලන්න අවුරුදු 3කට කලින් මම කරපු පුංචි දෙයක ප්‍රතිඵලයක් වශයෙන් දැන් අවුරුදු 3කට පස්සේ ඒ පොල් ගස් ගොඩක් ලොකු වෙලා. ඇත්තටම සතුටුයි. මේ තින්නේ අපේ පරණ මහ ගෙදර. ඉතින් අපි ඉස්කෝලේ යන කාලේ එක වසරේ ඉඳන් 11 වසර වෙනකන් අපි ජීවත් වුණේ මේ පුංචි ගෙදර. ඊට පස්සේ තමයි අපිට තාත්තා මහ ගෙදරක් හදලා දුන්නේ. ඊට පස්සේ මම රැකියාවන් ගොඩක් කරා. එහෙම කරපු කෙනෙක් මම ඉස්සරහට මම ගැන දැනගන්න ලැබේ. ඔයාලට මම මොන වගේ දේවල්ද කරේ, මගේ ජීවිතේට ආවේ මොන වගේ අභියෝගද, මොන වගේ අත්දැකීම්ද මම ලැබුවේ, ඒ වගේ කොහොමද ඔයාලගේ ජීවිතය සාර්ථක කරගන්න කියලා එක ගැනත් මම ඔයාලට කියලා දෙනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි මම මේ හදපු ගෙදර තමයි ඔයාලා මේ දැක්කේ. තාමත් වැඩ ඉවර නැහැ. වැඩ ඉවර කරගෙන යන ගමන් ඉන්නේ. මම රස්සාවක් කරනවා. ගෙදරට වෙලා නිකන් ඉන්න එපා. ඔයාලටත් මම මේ වීඩියෝ බලන ඔයාලටත් කියන්නේ කවදාවත් ඔයාලගේ ගෙදර වත්ත පොඩි ඒ වගේම විශාලයි එහෙම කියලා යම් කිසි දෙයක් නොකර ඉන්නම මොනවා හරි දෙයක් කරන්න.
මොනවා හරි දෙයක් කරොත් අපිට මොනවා හරි ප්‍රතිඵලයක් තියෙනවා. මේ මං කුස්සියක් හැදුවේ ගෙදරින් පොඩක් එළියට වෙන්න. මොකද දුම ආවොත් ගේ ඇතුළට අපිට ඒක බිත්ති වලට ඒක ඒ ඩස්ට් එක හිට්ටොත් යවන්න හරි අමාරුයි. ඒ හින්දා අලුත් නිර්මාණයක් වශයෙන් මම ගෙදර කුස්සියක් පොඩ්ඩක් ගෙදරින් එළියෙන් නිර්මාණය කරන්න තීරණය කළා. මේ අවුරුද්දේ මං ලබන අවුරුද්ද අනිවාර්යයෙන් ඒක අලුත් විදියට හදලා මම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ ඔයාලගේ වත්තත් යම්කිසි දෙයක් නඩත්තු කරගත්තොත් අවුරුද්දක් ඇතුළත ඒ අවුරුද්දේ යම්කිසි දෙයක් කරා කියලා Tamanට සතුටක් ලැබෙන්න පුළුවන්. මම මේ ගාඩන් එක පොඩ්ඩක් හදාගත්ත මේ අවුරුද්දේ. ඉතින් ඒ වගේ වැඩ කිහිපයක් කරා ඉස්සරහට මම කරපු දේවල් ගැන ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපිත් එක්ක රැඳිලා ඉන්න ජීවිතය හදාගන්නේ කොහොමද කියන එක ගැන මම ඔයාලට කියලා දෙන්න කැමතියි. හැමෝටම සුබ දවසක්.